Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක a day in my life as a medical student vlog එකක්. මගේ YouTube family එකේ ඉන්න ගොඩක් අය ඉතින් කැමතිනේ මගේ university life එකේ ඒ vlogs බලන්න. ඉතින් මං හිතුවා අද vlog එකෙන් ඒ වගේ එකක් ඔයාලත් එක්ක share කරනවා කියලා. ඉතින් උදේම දැන් ready වෙලා මගේ coffee එකත් හදාගෙන මම දැන් මේ hospital එකට යන ගමන් තමයි ඉන්නේ. තව ස්පෙෂල් රීසන් එකක් තියෙනවා මේ vlog එක කරන්න. මම ඒකත් ඉස්සරහදී මොකද්ද කියලා කියන්න. ඉතින් මේ දවස්වල අපිට යන්නේ අපේ long appointments නිසා එදා උදේම අපිට කොහොමද තිබුණේ theatre යන්න. ඉතින් මුලින්ම theatre scrubs වලට change කරගෙන දැන් theatre යන්න තමයි ready වෙන්නේ. ඉතින් theatre එක ඇතුළේ වෙන දේවල් record කරන්න බැහැනේ. මම මේ video clips ටිකක් ගත්තේ changing room එකේ. ඉතින් එහෙනම් theatre එකට ගිහිල්ලා ඒ වැඩ ඉවරුනාට පස්සේ ආයෙමත් හම්බෙමු. Susunan shupasa supinvant asha rekamatnal kawasa hengun chubila re pinna pirila meena sipiya sadara site guna kondura sada matama lebena nari sada Theatre is done. ඉතින් theatre එකේ වැඩ ඉවරනාට පස්සේ ආයෙමත් clinicals වලට අන්න scrubs වල change කරගෙන දැන් ඊට පස්සේ අපිට තියෙනවා lectures තියෙනෙත් අපිට hospital එකේම තියෙන auditorium එකේ. ඉතින් lectures ඉවරුනාට පස්සේ මම යනවා පොඩි වැඩකට. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් ගන්නකොට මගේ යුනිවර්සිටි එකේ හොඳම යාළුවෝ දෙන්නත් මේ ක්ලිප්ස් වල හිටියා. මං හොරෙන් ගත්ත කෑලි ඒ උනාට ඔය චුට්ටක් පේනවා. ඒ උනාට මම ඒ ක්ලිප්ස් ටික පොඩක් කපලා දැම්මා. මොකද නැත්තම් මට ඒ දෙන්නගෙන් බැනුම් අහන්න වෙනවා. මොකද ඒ දෙන්නම ටිකක් කැමරා shy. ඉතින් එදා එතකොට clinicals උයි lectures උයි ඔක්කොම ඉවරයි. normally නම් ඇත්තටම long appointments තියෙනකොට casualties තියෙන දවසට අපිට රෑ 10 වෙනකන් ඉන්න වෙනවා. ඉතින් එහෙම දවසකත් මම ආයේ vlog එකක් කරන්නම් කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ වුණාට මෙදා ඔක්කොම ටික වගේ 4 වෙනකොට ඉවරුණා හවස 4 වෙද්දි. ඉතින් ඊට පස්සේ මම මේ යන්නේ කොහෙද? ඇත්තටම කිව්වොත් මං කියවනේ මම මේ vlog එක කරන්න special reason එකක් තියෙනවා කියලා. ඒ තමයි ඉස්සර අපි කියන්නේ exams 40 exams ඉවර වෙන්න කලින් හිටියේ මේ අපේ faculty එකේ ළඟම boarding place එක තමයි මම හිටියේ. ඉතින් ඊට පස්සේ අපේ 40 exams ඉවරුනාට පස්සේ දැන් හැමදේම වගේ hospital එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ clinicals යනවා lectures තිබ්බත් ඒවා හැම එකම තියෙන්නේ hospital එකේ. ඉතින් ඒ නිසා දැන් hospital එක ළඟම boarding place එකට මාරු වුණා. ඉතින් ඒ නිසා දැන් කොහොමත් walking distance තියෙන hospital එකට ඉස්සර faculty එක ගාව ඉන්නකොට නම් ඇත්තටම ගොඩක් isolated තමයි අපේ faculty එක තිබුණේ medical faculty එක. හැබැයි දැන් ඉතින් එහෙම නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා පළවෙනි පාරට ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මම කොළඹ හරි කැන්ඩි හරි ඉන්නකොට solo dates එහෙම නිතරම ගියාට මම මෙහෙ ඉන්නකොට university එකේ ඉද්දී එහෙම යන්නේ නැතුව හිටියේ නිසා. හැබැයි දැන් එහෙම නැති නිසා මම හිතුවා මෙහෙදී යන පළවෙනිම solo date එක යනවා කියලා change එකටත් එක්ක. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් ටික ඇත්තටම අලුත් place එකට මාරු වුණාට පස්සේ ඒ දවස්වලම ගත්ත ක්ලිප්ස් නේ. ඉතින් ඒ නිසා මම හිතුවා ආව අලුත මං හිතන්නේ අලුත් තැනට ඇවිල්ලා සතියක්වත් නැතුව ඇති. ඉතින් ඒ නිසා මම හිතුවා මෙහෙදී යන පළවෙනි solo date එක යන්න. ඉතින් ඒ නිසා මට ඒක ඇත්තටම ටිකක් special. සෝලෝ ඩේට් එකක් කියලා කිව්වට ඉතින් එදා එහෙම මහ ලොකු දෙයක් කරන්න තිබුණේ නෑ. මං චුට්ටක් නිකන් කන්න ගියා. කාලා ඊට පස්සේ මට එදා මොනවාද අලුත් බෝඩින් ප්ලේස් එකට ඕනි කරන එක බඩු ටිකක් ගන්න යන තමයි තිබුණේ. ඉතින් ඒකට මම තනියෙන් ගියපු නිසා I will call it as a solo date. අනිත් එක තමයි තව චූටි රිමයින්ඩ් එකක්. ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරන්නේ නැතුව නම් දැම්මම ගිහිල්ලා මගේ channel එක subscribe කරන්න. ඒක මට ලොකු help එකක්.
අනිත් එක තමයි මගේ මේ දවස්වල මාරම විදිහට මගේ ඇක්නි වැඩි වෙලා තිබුණා. පේනවනේ ඇත්තටම කිව්වොත් එකක් තමයි මෙහි තියෙන හීට් එක. ඊට පස්සේ අනිත් එක ඒ දවස්වල මාරම විදිහට නිදි මැරුවා. ඒ දේවල් එක්ක ඇක්නි වැඩි වෙලා තිබුණේ. ඉතින් මට ඇත්තටම මට නම් නෝමලි ඇක්නි වැඩි වුණාම ලොකුවට මේකප් කරන්න එක එකව කරන්න බෑ. ඒකට තව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා I hope you guys won't judge me. දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද යන්නද ගෙල්ලි මම යනවා කේරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුබදුන්නු හීන මම අරගෙන යන්නද ගෙල්ලි මම යනවා කේරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුබදුන්නු හීන මම අරගෙන ඉතින් කාලේ වරුණාට පස්සේ මම දැන් මේ යන්නේ මට ඕනි බඩු ටිකක් ගන්න. බඩු කියලා කියන්නේ ඉතින් grocery shopping තමයි යන්නේ. මට මේකත් චුට්ටක් විතර අලුත් මොකද කිව්වොත් ඇත්තටම මම වෙනදාට කියන්නේ මගේ අනිත් වැඩ කරගන්න solo dates හරි මගේ වෙන මොන හරි වැඩ කරගන්න මම ඕනි තරම් තනියම එළියට යනවා. හැබැයි grocery shopping කරන්න මම තනියම යන චුට්ටක් කම්මැලි. මම සාමාන්‍යයෙන් grocery shopping යන්නේ එක්ක මගේ boyfriend එක්ක එහෙම නැත්නම් මගේ අම්මි තාත්තා එක්ක එහෙම තමයි. ඉතින් ඒ වුණාට දැන් ඉතින් එහෙම බැහැනේ. ඉතින් ඒවටත් තනියම පුරුදු වෙන්න ඕන නිසා කම්මැලිකම පැත්තක තියලා මම දැන් යනවා බඩු ටිකක් අරගෙන එන්න. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. I hope you guys enjoyed my vlog. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලා හැමෝටම thank you so much. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. I will meet you guys soon with the new video. Bye.